Sir? Sir? Dorain kami polisi. Dorain nanti? Hah? Dorain nanti? Hah? Itu kan? Hah? Betul? Betul? මේ මොකද්ද ඔය ඔය කරන වැඩේ? ඔයාලා ලැජ්ජාව කියලා දෙයක් නැද්ද? ඈ මේ ඔයා දික්කසාද වෙලා නැහැ. ඔයා තාම මගේ දෙන්නේ. ඇයි මේ කොහොමද? ඔයා ගත්තා. කොල්ලා එවන සල්ලි වලින් දෙන්න යන්නේ හැමදැනම. ඔව් මේක තමයි එන්නේ මගේ කොල්ලා ගියා මම සල්ලි වුණා. සල්ලි එවෙ නැද්ද? අපි මේ මහාදාගේ මම. හරිද? ඔයා මගේ සල්ලි එන්නේ. ඒ මම හදිවත් හදිවත්. මොකද්ද මේ කරන්නේ වැඩේ? කාලා නේද මේ හල්ලකෝ. මේ අහන්න. තෝ අහන්න ඕන මොකද අහන්න මාස ගානක් හොයලා බලලා ඉතින් තමයි අපි හුක්ති. බහරි බස්. රෑ නිවන කරගෙන මිදල හිටියේ. ඇයි මේ මයි කොල්ලට මේක කරන්නේ? කොල්ලගේ වැරදි කියන රට පුරා ගිහිල්ලා දැන් මොකද කරන්නේ? මහයි කීට. ඔක්කොම යවනවා දැන්. හොඳට ගනි. ගන්න. මොකද ගනි. අපිත් එක්කලා වැටෙන්න. වාරිය පොළ. තෝගේ ඔක්කොම හොයාගත්තා. මේ පුතේ උඹෙත් ළමයි දෙන්නෙක් ඉන්නවා. නේද? මේ වගේ කෙළු දෙන්නේ නේද ඉන්නේ? ඇයි මෙහෙම කරන්නේ? පුතේ ඔය අන්තිම නරකයි. පුතේ කියන්නේ බිල්බිල. බැලි ගියාපා. ගෑනු ගහින්නේ. පුතේ කියන්නේ. ඔය මගේ හේතු වෙලා හිටියේ. තෝ මගෙන් කාලා මයිලේ බුදියලා උත් එක්ක මාස ගානක් ඉඳලා නන්නක් කාලේ කොළඹ කාමර අරගෙන කුලියට ඉඳලා ඇයි පුතේ මෙහෙම කරන්නේ? කාලේ ඉවරට මාරම් ඇයි පුතේ මෙහෙම කරන්නේ ඔයා? ඔයා කීවේ මයි කොල්ලගේ වැරදි. දැන් මොකද කරන්නේ? තාත්තාලා මොකටද ගිහිල්ලා? ඇයි පුතේ මේක කාගේද? ඔයා දන්නව නේද මේ අක්කා සත්වද කියලා? ඔර ජීවන මොකද කරන්නේ කියලා? ඉතින් ඇයි පුතේ මේ ළමයි දෙන්නෙක් එක්කලා මෙයා ඔයාට ළමයි දෙන්නෙක් ඉන්නවා ගෑණියෙක් ඉන්නවා. ඇයි මේ වගේ වැඩ කරන්නේ? මගේ ඉතින් පවුල අදින් ඉවරයි. ඉතින් ඉවරයිනේ. තෝවා අප්පා අපේ එකා තෝ ගන්න. තෝ පාය බැලියක් වෙනවා නේද? අපිට එපා. මේක හොඳට දැනගෙන ඉස්සරහට ආන්න තෝ දැනගන්න. ඔයා එනකොට අපිත් ආවේ පුතේ. ඔව්. අපේ ඉතින් දැන් අම්මා මොනවද හිතන්නේ? අම්මා හිතන්නේ වැඩ. අම්මා ගේ හුක්කිත් ඒවයි අම්මා. ඒක කියන්නේ. මේ අම්මා හින්දා තමයි උඹට මේ සෑහේ සියලුම දේ උනේ. දන්නවද? මේ අම්මා උඹ කෑවා කියලා හිතාගන්න. එපා යන්න එපා උඹ දන්නවනේ හචාන් උඹට කරපු දේවල් මොනවද කියලා? එන්න මම පොයි දාන්නේ ගන්න. දැන් යන් පොලිසිය. යා. නැත්තම් ඉතින් උඹලා දෙන්න කියයි. නෑ 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 ඒගොල්ලෝ පාඩු ඊට පස්සේ උඹලා දෙන්න කියයි. පොලිසිය අවශ්‍ය නැහැ. පොලිසියට ගෙනින්. පොලිසියට ඒගොල්ලෝ පාඩු ඉන්නද? යන් පුතේ. එපා පාඩු නැගදී ඉව කරගන්න ඕන. කැම්පයි. නඩුවක් දාලා ඉස්සරහට තෝ මෙක්කේ හරියට ඇත්තට ඩාක්ටරේට දුක තියෙනවා. නෑ හරි දුකයි. පුතේ ඔයාගේ තාත්තාව නම් ඔය වැඩි වෙන්න. අපිට හරිනම් එක්කෙන් තිබෙත් ඒ දෙන්නත් එක්ක. නැති යන්නේ. එපා එපා පොලිසිය ඕනේ නැහැ. එපා පොලිසිය අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ පාඩු ඉන්න දෙන්න. ඒකට ඉවරයි පස්සේ. එපා එපා ඕනේ නැහැ. ඉව කරගන්න ඕන. ගහන්න කරන්න එපා. එපා එපා ගහන්න කරන්න එපා. ගහන්න කරන්න එපා. ගහන්න කරන්න එපා. හරි හරි ඇත්ත ඇත්ත තාත්තගෙනට දුක තියෙනවා. ඒ දුක ඇත්ත. ඔයාගේ තාත්තාව නම් ඔය වැඩි වෙන්න. අපිට හරිනම් එක්කෙන් තිබෙත් ඒ දෙන්නත් එක්ක.
ලැහැත්ති යන්නේ. ලෑස්ති වෙන්න පොඩි. එපා එපා පොලිසිය ඕනේ නැහැ නේද අපි යන්. ඒ අපේ වැඩි ඒගොල්ලන්ට ඒගොල්ලෝ පාඩු ඉන්න දෙන්න. මේකත් ඒතකොට තමයි ඉවරයි. දැන් මේගොල්ලෝ අනිත් ගමන ගිහින් පොලිසිය පැමිණිලා උන්ට නා- නෑ නෑ ෆැමිලි දාන්න දැම්ම මේ ඔක්කොම තියෙනවා. ඒ ෆැමිලින් දාන්න තමයි මේවා කරන්නේ. මේ ඔක්කොම මේ වීඩියෝ කරන්නේ මේ ෆැමිලින් දාන්න තමයි. මේ ඇවිල්ලා ඔන්න කොරෝනා වැඩේ තමයි බැඳපු ගෑණියෙක්. කසාද බැඳපු ගෑණියෙක්. ඔයා අයියෝ මොකක්ද උදේ කියන්නේ බා උන්ට බාලු ගියා. බයකෝ බාලු. පොලිසිය අවශ්‍ය නැහැ නේද අපි යන්. ඒගොල්ලන්ට ඒගොල්ලෝ පාඩු ඉන්න දෙන්න. ඔව්. ඒගොල්ලන්ට ඒගොල්ලෝ පාඩු ඉන්න දෙන්න. අපි යන්. ඔයා සලකන්නේ නැහැ කිව්වට ඔයා මම ෆෝන් එකෙන් කෝල් එකක් ගත්ත දවසේ ඊළඟ දවසේ ඔයා ෆෝන් එක වෙනස් කරනවා. ජිම් එකට. අම්මට ප්‍රීතිත් ගන්නවා. ඔයා කරන්නේ ඇයි එහෙම? මේ තියෙන වරු. ඉතින් මේකෙන් තමයි දෙල්ලම දාලා තියෙන්නේ. ඔයාට මොනවා කතා කරද්ද දැන් ඔයාලට කතා කරන්න දෙයක් නැහැ. යන්නම දැන් වාරේ. ඒ දැන් අපි මොකක්ද දන්න පින්න. නෑ නෑ පාපොච්චාන වැඩක් නෑ අංකල්. අපි යන්. ඒගොල්ලන්ට ඒගොල්ලෝ පාඩු ඉන්න දෙන්න. ඕන දෙයක් කරගන්න. කියන්නේ පොලිසිය එපා නෑ අවශ්‍ය නෑ. ඒගොල්ලෝ පොලිසිය ගියත් අපිට ප්‍රශ්නයක් නෑ. පොලිසිය යන එක ඒගොල්ලන්ගේ කලිසම තව ගැලවෙන එක විතරයි වෙන්නේ. පොලිසිය යන්න දෙයක් නෑ. මේ මෙහෙම ගෑණියෙක් කායි කොහොමද ගන්න නෑනේ. කෙල්ල රෑ වැඩ කරනවා කෙල්ලට කරදර කරන්න එපා. මටත් දුක අයියා හම්බු කරලා එවනවා පව් ඒ ආකාර රට ඉඳලා මැරලා. මටත් දුක ඒකයි. යන්නේ නැන්ද අපි යන් අපේ වැඩේ ඉවරයි. වැඩි හොඳයි. අපිට වැඩක් නෑ.